Hello guys, welcome back. ඉතින් අද මම ඔයාලට කියන්න දෙන්න යන්නේ ඔයාගේ USB drive එකට SD card එකක් වේවා pen drive එකක් වේවා ඔය හැම එකකටම කොහොමද password එකක් දාන්නේ කියලා. BitLocker එකක්. මේකේ feature එකේ නම BitLocker. මේක ඔයාලට enable කරගන්න පුළුවන් Windows 10 11 Home Edition එකේ Pro Edition එකේ පුළුවන්. මම ඔයාලට වීඩියෝ එකක් දාලා තියෙනවා කොහොමද Home Edition එකේ Pro Edition එකට කිසිම file missing එකක් නැතුව කිසිම damage එකක් නැතුව ඔයාගේ setting apps ඔක්කොම ටික කොහොමද Pro Edition එකට අප්ඩේට් කරගන්න කියලා. මේකට කිසිම ඉන්ටර්නෙට් වේවීමක් වෙන්නේ නැහැ. ඔයාලට කැමති නම් මේක අප්ඩේට් කරගන්න පුළුවන්. මම ඉස්සර වීඩියෝ දානවා ඒක රීඇක්ටිවේට් කරගන්න කොහොමද කියලා. ඒ වීඩියෝ බලන්න subscribe කරලා bell icon එක කරලා තියාගන්න. එහෙනම් guys අපි යමු වීඩියෝ එකට. ඉතින් guys ඔයාලා ඉස්සරහම කරන්න ඕනේ ඔයාගේ pen drive එක SD card එක ඔයාගේ computer එකට plug කරගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා this PC එකට යන්න. this PC එකට ගියාට පස්සේ මගේ USB drive එක මෙතන පේනවා. ඔයාලා ඊට පස්සේ කරන්න ඕනේ ඔයාගේ USB drive එක උඩ right click කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් Pro Edition එකේ විතරයි මේක තියෙන්නේ. Windows 10 11 Pro Edition එකේ තියෙන්නේ. turn on BitLocker කියලා. මේක උඩ එකපාරක් click කරන්න ඕනේ. ඊට පස්සේ මෙහිම progress bar එකක් යනවා. ඒක පොඩ්ඩක් wait කරලා ඉන්න. ඒ කියනකම් ඊට පස්සේ මෙහෙම එනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේකේ පළවෙනි ටික එක දාගන්න පුළුවන්. use password කියන ටික එක. ඒක දාලා ඔයාලට කැමති password එකක් මෙතන දෙන්න පුළුවන්. ඔයාලට මේකේ letters ඒ ඉලක්කම් 8ට වැඩි දෙන්න සාමාන්‍ය password එකක් එහෙම තියෙන්නේ. මේකේ තියෙනවා 8ට වැඩි දෙන්න ඕනේ. ඊට පස්සේ මම password එක මෙහෙම ගහගන්නවා. ඔයාත් කැමති password එකක් ගහගන්න. ඒක මතක තියාගන්න අනිවාර්යයෙන් හැබැයි. ඊට පස්සේ ඔයාලා next දෙන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ තැනක් එනවා. මේකෙන් ඔයාලට කියන්නේ ඔයාගේ password එක අමතක වුණා කියනකො ඔයාගේ backup file එකක් මේකෙන් හැදෙනවා. හරිද? ඊට පස්සේ ඔයාලා මේ මැද තියෙන එක දෙන්න. ඔයාලගේ PC එක ඕන තැනක මේ save කරන්න පුළුවන්. මේ මම කලින් හදාගත්ත recovery key එක මම එතන save කරන්න යනවා. desktop එකට save කරනවා. ඔයාලා කැමති යනට මතකයෙන් යනක save කරන්න. හරිද? ඊට පස්සේ next දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා මේ recommend කරලා තියෙනවා දෙන්න. කිසිම වෙනස් කරන්න යන්න එපා. ඊට පස්සේ මේකත් මෙහෙම දෙන්න. ඊට පස්සේ මේ start encrypting කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙහෙම progress එකක් එනවා. මේක එනකම් පොඩ්ඩක් wait කරගෙන ඉන්න. මේක සාමාන්‍යයෙන් ඔයාලට මේක වෙලා යන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ එක එක ඔයාලට මම කලින් දාද්දි මේක ගියා කොහොම හරි මට පැයක් විතර ගියා. ඔයා එහෙම යනවා නම් පොඩ්ඩක් ඉවසින් බලාගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලා මේක ඉවරුනම ඔයාගේ pen drive එකට BitLocker එකක් වැටලා තියෙනවා. දැන් මේක complete වෙනවා. පොඩ්ඩක් wait කරගෙන ඉන්න ඔයාලා. ඊට පස්සේ මේ close button එක දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන මේ මගේ drive එකේ උඩ පොඩි ඉබ්බෙක්ගේ ලකුණක් වැටලා තියෙනවා. ඒ කියන්නේ lock කරලා වගේ. මේක දැන් unlock වෙලා තියෙන්නේ. මම මේක ඇතුළට ගිහලා වෙනවා. කිසිම lock එකක් වැටුනේ නැහැ. ඔයාලා මේක ඔයාගේ pen එක unplug කරලා ආයෙ plug කරන්න. එතකොට ඔයාලට මෙතන බලා ගන්නකොට lock එකක් වෙලා දෙනවා. දැන් access දෙන්නේ නැහැ නිකන් මේකට. ඊට පස්සේ මේක ඇතුළට double click කරන්න. ඊට පස්සේ ඔයාගේ password දීලා දැක්ක. ඊට පස්සේ මම දෙන password එක දෙනවා දැන් මෙතනින්. ඊට පස්සේ unlock කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට වෙන මේකේ unlock වුණා. මම මේ ෆයිල් ටිකක් දාලා තියෙන මෙතන Premiere Pro එකේ. ඔයාලට වෙනවා දැන් මේක ආයෙ open වෙනවා. ඔයාලට ඉතින් මෙහෙම ලේසියෙන් මේකට lock එකක් දාගන්න පුළුවන්. ඔයාලට Pro Edition එකට ගන්න ලේසිම ක්‍රමයක් තමයි මම අර කලින් වීඩියෝ එකේ දාලා තියෙන Pro Edition එකේ ගොඩක් features තියෙනවා guys. Home Edition එකට වැඩිය ඔයාලා දැනපත් ඉතින් අප්ඩේට් කරගෙන තියාගන්න. පස්සේ වුණත් කරගන්න පුළුවන් කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඔයාලට මම ඒක ඇක්ටිවේට් කරන වීඩියෝ එකක් ගේනවා ළඟදීම. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඔයාලගේ personal file ඕන එකක් මෙහෙම දාගෙන තියාගන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා කෝඩ් එකක් ගහලා මේව කරන එක.
ඒක පොඩ්ඩක් සාර්ථක මදි. මේක තමයි මේකට තියෙන හොඳම ෆීචර් එක. මේක Windows 10 වලටත් වැඩ කරනවා 11 එකටත් වැඩ කරනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝ මම දිගටම ගේනවා. ඒකින්ද මේ වීඩියෝ එක subscribe කරලා bell icon එක කරලා තියාගන්න. මම අර කිසිම ඩැමේජ් එකක් නැතුව අප්ඩේට් කරන වීඩියෝ එක end screen එකේ දාලා තියන්න. ඔයාලා ඉතින් ඔයාලගේ Pro Edition එක තියෙනවා දැනට මම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. එහෙනම් guys ජය වේවා.